සුබ දවසක් කියලා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ වෙබ්සයිට් එකක් ගැන. Tapnoon කියලා තමයි මේ වෙබ්සයිට් එක. මම මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන් link එක දාලා තිනවා ඔයාලට පහසුවෙන්ම. මගේ blog වෙබ්සයිට් එකට ගිහලා එන්න පුළුවන්. වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලටම පේනවා ඇති කොහොමද මේකේ සල්ලි හොයන්න තියෙන්නේ කියලා. offers service complete කරලා තමයි මේකෙදි අපිට සල්ලි හොයන්න තියෙන්නේ. මේකේ minimum withdrawal එක ඩොලර් 0.5. ඉතින් ඔයාලට ඩොලර් එකක්වත් එකතු කරන්න ඕනේ නැහැ මේක සල්ලි withdraw කරගන්න. මේ offers සහ service කියන්නේ games වගේ දේවල්. ඔයාලට games download කරලා ඒවා play කරනකොට මේ වෙබ්සයිට් එකෙන් අපිට සල්ලි හොයා ගන්න පුළුවන්. මම මේක කරලා පෙන්නන්නම්. මේ වැඩේ කරන්න ඔයාලට ඩෙස්ක්ටොප් එකක් ඕනේ නැහැ. මොබයිල් ෆෝන් එකකින් කරන්න පුළුවන්. සහ ගොඩක් apps තියෙන්නේ මොබයිල් ෆෝන් එකට download කරගන්න. ඉතින් මම මොබයිල් එකෙන් මේක කරන විදිහ ඔයාලට ඉස්සරහදී පෙන්නන්නම් මේකේ කියලා දීගෙන යද්දී මෙන්න මේකේ පෙන්නනවා cash out කරන්න පුළුවන් methods. ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා minimum withdrawal එක 0.5 ඉඳන් අපිට ගන්න පුළුවන්. අපිට bitcoin Litecoin විදියට මේකේ සල්ලි withdraw කරගන්න පුළුවන් ලේසියෙන්ම Binance account එකක් තියෙනවා නම් Binance account එකට විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් crypto ගන්න පුළුවන් ඕන wallet එකකට ගන්න පුළුවන් Bybit Faucet Pay ඔයාලට crypto store කරගන්න මොකක් හරි account එකක් තියෙනවනේ ඕන account එකකට සල්ලි ගන්න පුළුවන්. මේ තියෙන Trustpilot කියන වෙබ්සයිට් එකේ Tapnoon කියන වෙබ්සයිට් එකේ ගැන තියෙන රේටින් එක 3.9 රේටින් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන ළඟදී මේ වෙබ්සයිට් එක ගැන කට්ටිය දාලා තියෙන අදහස. ඉතින් ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. මම හැමදාම වීඩියෝ වල කියනවා මේ Trustpilot කියන වෙබ්සයිට් එකෙන් අපිට මොකක් හරි කම්පැනි එකක් ඇප් එකක් ගැන එහෙම නැත්නම් වෙබ්සයිට් එකක් ගැන සාමාන්‍ය මිනිස්සු දාලා දෙන රිවිව්ස් වලින් මොන වගේ තාත්ත්වයක්ද තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මුලින්ම ඔයාලට පුළුවන් රෙජිස්ටර් වෙන්න. මෙතන sign in කියන එක ක්ලික් කරාම ඔයාලට පුළුවන් මේ රෙජිස්ටර් වෙන්න. කෙලින්ම Gmail account එක කනෙක්ට් කරන්න ගැටලුවක් නැහැ. ඔයාලට මෙතනදී email password enter කරන්න ඕනේ නැහැ. එතකොට ආයි log වෙද්දිත් ලේසි Gmail එක select කරා log වුණා. රෙජිස්ටර් වුණාට පස්සේ මෙන්න මේ විදිහට අපිට වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාලගේ account එක පෙන්නනවා. මෙතනින් balance එක පෙන්නනවා. ෆෝන් එකෙදිත් මේ විදිහට තමයි පෙන්නන්නේ. දැන් මේකේ හරස් අතරනේ පෙන්නන්නේ ෆෝන් එකේ කෙලින් අතර පෙන්නන්නේ. මේකෙදි මුලින්ම අපිට පුළුවන් ටාස්ක් කම්ප්ලීට් කරලා සල්ලි හොයා ගන්න. මෙන්න මෙතන බැලන්ස් එකට එකතු වෙනවා සල්ලි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන කෑෂ් අවුට් කියන තැනින් ඒවා විත්ඩ්‍රෝ කරගන්න. මේක තමයි සරලම තියරිය. මේක රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට ආයෙ කිසිම දෙයක් කරන්න නැහැ. මෙතන ඉඳන්ම සල්ලි හොයන්න පටන් ගන්න පුළුවන්. මෙතනදී මම මේ ඩෙස්ක්ටොප් එකකින් ලොග් වෙලා ඉන්න නිසා Android සහ iOS කියන දෙක ෆිල්ටර් කරගත්තා. එතකොට ඒ ඩිවයිස් වලට සපෝට් කරන ටාස්ක් පෙන්නනවා. මෙතන earn කියන තැනින් ඔයාලට පේනවා ඇති home crypto game service providers කියලා තියෙනවා. මෙන්න මෙතන games කියන එකට එන්න. ඊට පස්සේ අපිට පෙන්නනවා මොනවද මේකේ play කරන්න තියෙන games කියලා. සහ ඒ game එකක් සම්පූර්ණයෙන්ම play කරලා ඉවරුනොත් අපිට කොච්චර ඩොලර් ප්‍රමාණයක් හම්බ වෙනවද කියලාත් මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් average ඩොලර් එකකට වඩා වැඩි ප්‍රමාණයක් හැම game එක වගේ ගෙවනවා. මේකේ ඩොලර් 1.51ක්, මේකේ ඩොලර් 0.98ක්, 0.85ක් මේ විදිහට පොඩි පොඩි ගණන් වල ටාස්ක් පවා තියෙනවා. ලේසියෙන්ම කම්ප්ලීට් කරන්න පුළුවන්. මොබයිල් එකෙත් මේ විදිහටම ගේම්ස් පෙන්නනවා. ඒ ගේම්ස් වලට කොච්චරක් ගෙවනවද කියලා පෙන්නනවා. දැන් මේ ගේම් එකක් කම්ප්ලීට් කරන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම්. මෙතන තියෙනවානේ මේ farm blockscape කියලා. මෙන්න මේක මම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මේක කම්ප්ලීට් කරොත් අපිට හම්බ වෙනවා ඩොලර් 1.51ක්. ඒ ඩොලර් 1.5 එක හම්බ වෙන්නේ මෙන්න මේ ගෝල්ස් අපි කම්ප්ලීට් කරගෙන යද්දි. මේ ගේම් එකේ ලෙවල් 25ට ප්ලේ කරොත් අපිට මොනවත් හම්බ වෙන්නේ නැහැ. ලෙවල්ස් 50 දී තාම නැහැ. ලෙවල් 150 දී ඔන්න ඩොලර් 0.3ක් හම්බ වෙනවා. ලෙවල් 300 දී ඩොලර් 0.9ක් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට අපිට ලෙවල්ස් 1000 වෙද්දී ඔක්කොම මෙන්න මේ ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. මෙතන තියෙනවනේ මේ 2048 IB blast කියලා. මේක කම්ප්ලීට් කරොත් ඩොලර් 0.16ක් හම්බ වෙනවා. මේකෙදි මුලින්ම මේක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉන්ස්ටෝල් කරගත්ත සල්ලි ගෙවන්නේ නැහැ. ඊළඟට අපි මේකේ ස්ටෙප්ස් 10ට රීච් වුණොත් 0.01ක් හම්බ වෙනවා. ඊළඟට ලෙවල් 25 දී තව 0.02ක්. ලෙවල්ස් 50 දී 0.05ක්. මේ විදිහට ලෙවල්ස් 1000 වෙද්දී අපිට මේකේ ටෝටල්
මේ ඩොලර්ස් ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. දැන් මේ ඔක්කොම Android games. මම දැන් desktop එකේ ඉන්නේ log වෙලා ඉන්නේ. මට මේක කරන්න බෑ. මම mobile එකෙන් පෙන්නන්නම් කොහොමද මේ app එක download කරගන්නේ කියලා. හරි. මම දැන් ඉන්නේ phone එකේ. ඔයාලට පේනවා ඇති අපි desktop එකකින් බලපු විදිහටම මේකේ games පෙන්නනවා. මේ විදිහට game එකක් select කරාම අර මං කලින් පෙන්නපු වගේ goals ටික තියෙනවා. මේ ටික complete කරලා තමයි සල්ලි ටික හොයාගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට earn කියන එක ක්ලික් කරලා අපිට යන්න පුළුවන් Play Store එකට. Play Store එකෙන් ඊට පස්සේ game එක download කරගන්න පුළුවන්. game එක download කරලා ඉවරනහම play කරන්න තියෙන්නේ. ඉතින් අපි මේ website එක through app එක download කරගන්න නිසා app එක කියන්නේ මේ game එක download කරගන්න නිසා මේ game එක website එකත් එක්ක link වෙලා තියෙන්නේ. අපි මොන level එකේද ඉන්නේ මොන step එකේද ඉන්නේ කියලා website එක දන්නවා. ඒ හරහා තමයි දැනගන්නේ අපි මෙන්න මේ level එකට reach වෙලා ඉන්නේ. ඊට පස්සේ වෙබ්සයිට් එකකින් අපි බැලන්ස් එකට ඒක අදාළ ඩොලර්ස් ප්‍රමාණය ක්‍රෙඩිට් කරනවා. ඉතින් ඕක තමයි මේකේ සරලම යන සිද්ධිය. ඔයාලට ඇති තරම් ගේම්ස් ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන්න පුළුවන්. සාමාන්‍ය ටික වෙලාවක් යනවා. ඉතින් පොඩි ඩොලර්ස් ප්‍රමාණයක් ගෙවන ටාස්ක් තෝරගත්තොත් ඉක්මනින්ම කම්ප්ලීට් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට දැන් ඔයාලා ලෙවල්ස් 50 දී ඉන්නේ. 50 දීදී ඔයාලට මේ ඩොලර්ස් ප්‍රමාණය හම්බ වෙනවා. සම්පූර්ණයෙන්ම මේකේ දීලා තියෙන ටික කම්ප්ලීට් කරන්න ඕනේ නැහැ සල්ලි ගන්න. ඒ කියන්නේ දැන් මේ ඩොලර් 1.6ක් ගෙවනවනේ මේකේ. අපිට පුළුවන් ඕන නම් මේක level 100 විතර play කරලා එතනට වෙනකන් ඩොලර්ස් ටික අයින් කරලා වෙන game එකක් install කරලා play කරන්න. එහෙම case එකක් නැහැ. ඔයාට ඇතිතරම් මේකේ games download කරලා play කරන්න පුළුවන්. mobile එකකින් තමයි මේකේ වැඩේ කරන්න තියෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති. මොකද මේකේ games තියෙන්නේ mobile phone එකට. ඔයාලා ඩොලර්ස් එකතු කරගත්තාම මෙන්න මෙතන බැලන්ස් එකට ඒ ඔක්කොම ටික ඇඩ් වෙනවා. ඕනේ නම් පුළුවන් මේ referrals කියන ටැබ් එකකින් ඔයාගේ යාළුවන්ට invite කරලා ඒ හරහා 5%ක කමිෂන් එකක් හොයන්න. ඔයාගේ link එක තියෙනවා. ඔයාලට කියන්න මේ වෙබ්සයිට් එක රෙජිස්ටර්ලා වැඩ කරන්න කියලා. ඉතින් එයාලා වැඩ කරොත් ඔයාලට කමිෂන් එකක් හම්බ වෙනවා. මොකද ඔයා තමයි එයාව මේ වෙබ්සයිට් එකට ඉන්ට්‍රොඩියුස් කරේ. ඉතින් මේක අනිවාර්ය නැහැ. සමහර වෙබ්සයිට් තියෙනවා මේ referrals වල අනිවාර්යෙන් ඕනේ කෑෂ් අවුට් කරන්න. එහෙම ඒවා නැහැ. කැමති නම් ඔයාලට කමිෂන් එකක් ගන්න පුළුවන්. යාළුවන්ට ඉන්වයිට් කරොත්. කෑෂ් අවුට් කරන page එකකින් අපිට පුළුවන් මේකේ withdraw කරගන්න. කෑෂ් විදියට අපිට PayPal Steam support කරනවා. දැන් PayPal account සමහර අයට නැහැනේ. ඉතින් ඒක නිසා ගන්න ලේසිම ක්‍රමය තමයි crypto හරහා. මම recommend කරනවා Litecoin විදියට ගන්න කියලා. මෙතනදී ඔයාලට තියෙන්නේ Litecoin address එක ගහන්න. Litecoin address එක ඔයාගේ ඕනම wallet එකකින් ගන්න පුළුවන්. මෙන්න මෙතනින් පේනවා ඇති Litecoin minimum withdrawal එක $0.5. මෙතනක් තියෙනවා 0.5ක් කියලා. මෙතනින් 0.5ක් ගැහුවා නම් ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ LTC ප්‍රමාණයක්. ඉතින් fee එකක් යන්නේ නැහැ. fee එක 0. ඊළඟට අපිට withdraw කරන්න පුළුවන් Bitcoin cash විදිහට මේකේ minimum withdrawal එකක් $0.5. 0.5ක් එන්ටර් කරොත් ඔයාලට පේනවා ඇති මේකෙත් fee එකක් යන්නේ නැහැ. මෙතනින් Bitcoin cash wallet එකේ address එක ගහන්න. ඊට පස්සේ අපිට Dogecoin තියෙනවා. Dogecoin වල minimum withdrawal එක $2. හැබැයි මේකේ fee එකක් ගන්නවා $0.2ක. මෙන්න මේ වගේ Dogecoin amount එකක් අපිට $2ක් withdraw කරද්දි ගන්න පුළුවන්. උඩින් Dogecoin address එක එන්ටර් කරන්න ඕනේ. ඊළඟට Bitcoin වලට අපිට ගන්න පුළුවන්. හැබැයි මේකේ minimum withdrawal එක $10 0.5ක fee එකක් යනවා. ඉතින් මේ crypto withdrawals විනාඩි කිහිපයක් ඇතුළත ගන්න පුළුවන්. මොකද මේ crypto withdrawals complete වෙන එච්චර වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 2-3යි යන්නේ. ඉතින් ඔයාලා මෙහි withdraw කරපු ගාම wallet එකට receive වෙනවා. ඉතින් මම මේකේ withdrawal එකක් අරගෙන නැහැ. ඔයාලට පේනවා. ඉතින් මගේ balance එක 0. මං withdrawal එකක් ගන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම දාන්නම්. සහ proof එක දාන්නම් community tab එකේ. ඔයාලා update එකේ ඉන්න මගේ YouTube channel එකත් එක්ක. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකකින් මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්නේ කොහොමද මේ හැම දෙයක් ගැනම දැනගන්න ඇති කියලා. මොන හරි ගැටලු තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මං අනිවාර්යෙන්ම ඔයාලට ඒවා කියලා දෙන්නම්. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.